පවතින අයහපත් කාලගුණය නිසා ගම්පහ නගරයට ඇති වී තිබෙන ගම් වතුර තත්ත්වය වාර්තා කිරීමට අප මොහොතේ සම්බන්ධ කරගන්නවා ගම්පහ නගරයේ රැඳී සිටින මුදිත සිරිවර්ධන සමගින්. ආයුබෝවන් පසින්දු මා දැන් රැඳී සිටින්නේ ගම්පහ නගර මැදේ. නිවුස් එකක් රිපෝට් කරද්දී නිවුස් ඇන්කර්ස්ලා වගේම ප්‍රාදේශීය වාර්තාකරුවන් කරන ලොකු වැරද්දක් තමයි මා දැන් රැඳී සිටින්නේ කියන වචනේ පාවිච්චි කරන එක. මේ රැඳී සිටිනවා කියන වචනේ අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මොකක හරි අපි රැඳිලා ඉන්නවා නම් එහෙම නැත්නම් මොකක හරි අපි එල්ලිලා ඉන්නවා නම් මා දැන් රැඳී සිටින්නේ මම දැන් රැඳිලා ඉන්නේ මේකේ. ඕගොල්ලෝ දැකලා ඇති ප්‍රෝග්‍රෑම් එකක් මැද්දේ කමර්ෂල් එකක් ගහද්දී රැඳී සිටින අපි සමගින් කියලා කියනවා. එතකොට ඒ රැඳිලා ඉන්න කියලා කියන්නේ අපිත් ඒක තව පොඩක් අල්ලගෙන ඉන්න ඔඩියන්ස් එකව රඳවලා තියාගන්න තමයි මේ වගේ වචන පාවිච්චි කරන්නේ. හැබැයි නිවුස් රිපෝටින් වලදී මේ වගේ වචනයක් පාවිච්චි කරාම ඒකෙන් එන මීනින් එක අර්ථය හාත්පසින්ම වෙනස් වෙනවා. ඒ නිසා රැඳී සිටින්න කියන වචනේ වෙනුවට එළී ඉන්න නිවුස් රිපෝටර් කෙනෙකුට හෑන්ඩ් ඕවර් කරනවා නම් කියන්න පුළුවන්. ගම්පහ නගරයේ අලුත්ම තත්ත්වය පිළිබඳව දැනගන්න අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා සජීව ලෙසින්. ඔන්නෝම කියලා හෑන්ඩ් ඕවර් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්ථානයේ ඉන්න රිපෝටර් කියන්න පුළුවන්. ඔව් මම දැන් සිටින්නේ ගම්පහ නගර මැදේ පවතින අයහපත් කාලගුණ නිසා ගම්පහ නගරයේ සහ ඒ අවට ප්‍රදේශ ගණනාවක් සම්පූර්ණයෙන්ම පහේ ජලයෙන් යට වී ගොස් ඇති ආකාරය තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඔන්න ඔය විදිහට අප්ඩේට් එක දීගෙන යන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න රැඳිලා ඉන්නවා කියන වචනේ වෙනුවට වෙන වචනයක් ඒ වෙලට පාවිච්චි කරන්න. මොකද රැඳිලා ඉන්නවා කියලා කියන්නේ එල්ලිලා ඉන්නවා කියන එකට. තවමත් පවතින ගම් වතුර තත්ත්වය නිසා අවතැන්වුණු ජනතාව යුද හමුදා නිලධාරීන් විසින් මුදවා ගන්නා ආකාරය තමයි ඔබට මගේ පිටුපසින් පේන්නේ. මුදවා ගන්න කිරි. හරිම වචනේ තමයි මුදා ගැනීම. මුදවපු කිරිහට්ටි තියනවා කියලා කියන්නේ අපි. අන්න ඒකට තමයි මුදවා ගන්නවා කියලා කියන්නේ. අප්ඩේට්ස් වලදී ගොඩක් වෙලාවට නිවුස් ඇන්කර්ස්ලා ඒ වගේම රිපෝටර්ස්ලා කරන ලොකු වැරද්දක් තව මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. සම්පූර්ණ වැරදි. හරිම වචනේ තමයි මුදා ගැනීම. අපි කියමු 30 අවුරුදු යුද්ධයක් තිබ්බා. ඒ 30 අවුරුදු යුද්ධයේදී යුද හමුදාව ගිහිල්ලා අපේ ජනතාව බේරගෙන එනවා. මෙන්න මේකට අපි කියනවා යුද හමුදාව විසින් අපේ ජනතාව මේ මොහොතේදී මුදා ගන්න ආකාරය තමයි අපිට මේ පේන්නේ. ඕම කියලා අප්ඩේට් එක දෙන්න පුළුවන්. කොයි වෙලාවකදවත් මේ වැරද්ද කරන්න එපා. මුදවන්නේ කිරි මුදා ගැනීම තමයි හරි වචනේ.